ආයිබෝවන් යාළුවනේ සොබාදාම YouTube channel එකට ඔයගොල්ලෝ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. මේ කොළ జాතිය කාලා තියෙනවද? sorry කාලා තියෙනවද කියලා අහන්න. දැකලා තියෙනවද කියලා අහලා ඉන්න එපා ඉස්සෙල්ලා නේද? මේ තමයි යාළුවනේ මේ මැල්ල කියන ශාකය. ඉතින් මේවා දැන් ගොඩාක් නගර බදනම් දකින්න ලැබෙන්නේ නැහැ. ගම් බදනම් කැලෑවල හැදෙන්නේ මේවා මේ සත්තු කාලා ඇට ගිහින් දාපුවමත් පැලවෙනවා. මේ ගහේ පඳුර යට මේ මුල් වලිනුත් එහෙම පැලවෙන අවස්ථා තියෙනවා. මේක නිකන් කුරුඳු විශේෂයට පොඩ්ඩක් කිට්ටුවෙන් යන ශාකයක් වගේ කොළ පොඩි වුණාට මේකෙත් කුරුඳු වගේම පොඩි ගෙඩියක් තමයි හැදෙන්නේ. මේ විදිහට තමයි ගහ ඕගොල්ලන්ට පේන්නේ. පඳුරු දානවා තේ දහක් වගේ. මේක මම මේ පැලයක් ගෙනල්ලා අපේ ගෙදර හිටවපු ශාකයක්. අපි දලු කඩලා තේ දලු කඩනවා වගේ කඩපුවම අතු දානවා. ඒ පේන්නේ ඕගොල්ලන්ට අතු ලියලා තියෙන හැටි දලු මේ අතු බෙදිලා ලස්සනට වට්ටි වගේ හදා ගන්න පුළුවන්. ඔය පේන්නේ බලන්නකො. ලස්සනට බෙදිලා ගින් තියලා මේ එක ගහක් අපි හැදීගෙන එනකොටම අතු කඩලා තේ ගහක් වගේ හදාගත්තා. දැන් ඕක මේ අඩි 5ක් විතර උස පඳුරක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් දැන් අපි මේක ප්‍රයෝජනෙට අරගෙන මේකෙන් ගෙදර අපේ වමනාවල් වලට ප්‍රයෝජන කරන මේක මාරම රස කොළ වර්ගයක් තියෙන්නේ මේ ගස් වර්ගය. එතකොට මේකේ ක්‍රම 3කට අපිට ආහාරයට ගන්න පුළුවන්. මේ තද කොළ පැහැති මෝරච්ච කොළ මේ අපිට මේ පපඩම් වගේ බදින්න පුළුවන්. ඇත්තටම යාළුවනේ ඉස්සර ওই ගම්බද ප්‍රදේශවල මේ පපඩම් කඩ වලින් අරන් පපඩම් බෙදලා කන්නේ නෑනේ. ගොඩාක් අය අපේ අම්මලා තාත්තලා ආච්චිලා සීයලා මේ කන්නේ ගොඩක් වෙලාට ඔය කොළ වර්ග බෙදලා තමයි. මේ මැල්ල තමයි විශේෂයෙන් කොළ බෙදලා ඒගොල්ලෝ පපඩම් වෙනුවට තෙලෙන් බෙදලා මැල්ල කොළ මේ කනවා. ඉතින් හරිම රසයි. ඒක ගාන්ට ටෙක්නික් එකක් තියෙනවා. ඒ ගාන්ට බෙද ගන්න ඕන. තද කොළ පාට මැල්ල කොළ අරගෙන ලුණු වල දාලා තියලා ඊට පස්සේ අමුවෙන්ම බදිනවා. හැබැයි කර වෙන්නේ නැති ගානට බැදගත්තම හරිම රසයි. ඒ වගේම දෙවනි ක්‍රමයේ විදිහට මේ ලපටි දලු නෙමේ. ඔය පේන්නේ ලපටි දලුනේ ඊට වැඩි චූට්ටක් මෙන්න මේ වගේ ඔය පේන්නේ මේ වගේ පේන ගානට තියෙන මේ මෝරච්ච නැති මේ තද ඔය පේන වගේ තද කොළ පාට කොළ නෙමෙයි. මෙන්න මේ පේන්නේ ලපටි දලු වලට ඊළඟට තියෙන කොළ වලින් මේ කඩලා අරගෙන මැල්ලුම් හදන්න පුළුවන්. මැල්ලුම් හරිම රසයි දෙහි දාලා ගත්තම. ඊට පස්සේ මේ වගේ චූටි ලප්පටිම චූටිම දලු අග්ගිසි වලින් කඩයි. ඒක කරන්න යාළුනේ ගොඩාක් මේ ලොකු පඳුරක් වෙන්න ඕන. මේකෙන් තාම අපිට අපහසු වෙනකොට අපි එකපාරක් දෙපාරක් හැදුවා. මොකද දලු දාන කාලේ බලලා දලු ටික කඩාගත්තා නම් ලුණු මිරිසක් හදා ගන්න පුළුවන්. හරිම රස ලුණු මිරිසක්. ඒ රස කාටවත් වෙන ආහාරයක අපිට වෙන කොළ වර්ගයක කියන්න බැරි තරම් රසයි. අනිත් එක මේකේ අමුතුම තිත්ත මිශ්‍ර රසයක් එන්නේ. අඟුණ වගේ නෙමේ. නමුත් අඟුණ වලටත් වඩා තිත්තයි. අනිත් එක තමයි ඔය ඇඟිල්ලක් විතර දිගයි කොලේ. ඒ වගේම මේ බැදලා ගත්තාම හරිම රසයි. මේක විශේෂයෙන්ම ආයුර්වේදයේ සඳහන් වෙනවා කියන්නේ මුත්‍රා අමාරු වලට තියෙන අයට කියන මුත්‍රා කරනකොට මුත්‍රා දානවා වගේ ඒ වගේ අයට මේක මේ හොඳටම ප්‍රතික්‍රියා කරනවා කියලා මේ අද්දුටු ඖෂධයක් විදිහට අපේ දෙමව්පියෝ ආච්චිලා සීයලා මේක ඒ කාලේ ඉඳන් භාවිතා කරපු ඖෂධීය ශාකයක්. මේකේ කොච්චර දැන් මේ ඔය මම දැන් පොඩි කරලා වලට පෙන්නන්නේ යාළුවනේ. ඕක පොඩි කරපුවම මාර සැර සුවඳක් එන්නේ. කුමිනාශකයක් විදිහට උනත් භාවිතා කරන්න පුළුවන්. ඒ සැර සුවඳ කියන්නේ ඒ කොළේ මේ හැදිලා තියෙන මොනවා හරි රසායනික සංයෝගයක් හින්දා තමයි මේ දේ වෙන්නේ. එතකොට ඒකෙන් අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් කියන්නේ මේක අපි කෑවයින් පස්සේ ශරීරයට අර මම කිව්ව ක්‍රම තුනෙන් එකකට කෑවයින් පස්සේ පැය 3ක් 4ක් ගිහින් මුත්‍රා කරන්න ගියාමත් මේ මුත්‍රා වලත් ඒ කොළේ සුවඳ එනවා. ඉතින් මුත්‍රා පෙරීමට ලොකු දායකත්වයක් දක්වන බව අපේ ආදි මුතුන් මිත්තෝ අපේ ආච්චිලා සීයලා ඒ වගේ කරුණු පදනම් කරගෙන මේ ශාකය නිසා ශරීරයේ මුත්‍රා අමාරු මුත්‍රා අඩස්සි වගේ මේ මුත්‍රා සම්බන්ධ ගොඩක් රෝගවලට ඔය වකුගඩු වල ගල් සුද්ධ වෙන්න වගේ දේවල් වලට මේ යොදා ගන්න පුළුවන් ශාකයක් විදිහට ඒ කාලේ ආහාරයට එක්කහු කරගෙන තියෙනවා. ඉතින් දැන් වෙලා තියෙන්නේ මේ වේගෙන් ජනාකීර්ණ වීම නිසා මේ වගේ ශාක අපිට හොයාගන්න නොලැබිලා තියෙනවා. ඒක ඇත්තටම ඉතින් අභාග්‍යයක්. හැබැයි තාමත් ගම්බද ප්‍රදේශවලට යනකොට මේක දකින්න ලැබෙනවා. මේ
ගොඩක් දුෂ්කර නෙමෙයි සාමාන්‍යයෙන් ගම්බද පළාත්වල මේක හැදෙනවා. එහෙම මේ හැදෙන්නේ නැති ශාකයක් නෙමෙයි. හැබැයි සීත දේශ ගුණයට ටිකක් හැදෙනවා අඩුයි. ටිකක් වියලි ගල්පස් වගේ තියෙන දේශ ගුණ වල තමයි හැදෙන්නේ. ඔයගලන්ට පුළුවන් යාළුවනේ පැලයක් හොයාගෙන හිටව ගන්න. මේ ඔය සල්ලි වලට පපලම් ගෑල්ලා කන්න ඕනේ නැහැ. සුපිරි කෑම. මේකේ කෑම 3ක් විදිහට අපිට අනුභවයට යොදා ගන්න පුළුවන් ගහ. හරිම රසයි. කාලා නැති අය ඉතින් කාලා බලන්න. මේවා මේ පොළවල් වල මාකට් වල එහෙමත් මේ අතු ඉති කපලා රුපියල් 50ට 100ට එහෙම විකුණන්න තියෙනවා. මේ ගන්න. මේ ලපටි දළු උනත් ගන්න තියෙන අවස්ථා තියෙනවා. ඉතින් මම මේ වීඩියෝ එක අරන් ආවේ ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ දන්නවනේ සෝභාදාම channel එකකින් ගොඩක් අයට ඔයගොල්ලෝ දැකපු නැති ඒවා මම දැක්කොත් ඔයගොල්ලන්ට බලන්න මම ගේනවා කියලා. හොඳයි යාළුවනේ. එහෙනම් මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලොත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්න. පැලයක් කොහෙන් හරි හොයලා දන්න තැනකින් මේ නම මැල්ල. ඉතින් මේ මැල්ල ශාකය දන්න කෙනෙක්ගෙන් කොහෙන් හරි හම්බුනොත් පැලයක් අරන් හිටව ගන්න. පැල එන්නේ නම් ටිකක් අඩුයි. මොකද මේ ගෙඩි හැදිලා එහෙම වටේට ඇට සත්තු ගෙනින් කාලා දාපුවමත් හැදෙන අවස්ථා තියෙනවා. ඒ විදිහට තමයි මේකේ ව්‍යාප්තිය සිද්ධ වෙන්නේ. මුල් වලිනුත් හැදෙන ගතියක් තියෙනවා. නේ ටිකක් ලොකු ගස් වල යට ඇට වැටිලා පැලලාද නැත්නම් මේ මුල් වලින්ම පැල ඇවිල්ලාද මන්ද මේ ලොකු ගස් වල යට බිම පොඩි මැල්ල පැල තියෙනවා. ඉතින් ඒක තියෙන්නේ ඉතින් ගම්බද පැතිවල නිකන් කැලෑවල විදිහට තමයි එහෙම හැදෙන්නේ. ඉතින් අපි මේ විදිහට ගෙදරක හදාගත්තොත් ඉතින් ওই විදිහට තමයි හැදෙන්නේ. මොකද අපි දැන් අර හිතන වෙලාවට අපි මේක එක එකට කන්න මේ කඩලා කන හින්දා මේක ගහ ටිකක් හැදෙන්නේ මේ හිමින්. ඒ කියන්නේ මේ යාළුවනේ දැන් ගෙවල් වල වුණත් ආහාර ප්‍රශ්න තියෙන සමහර ගෘහණියන්ට ආහාර ඉව්වට බැලන්ස් කරගන්න බැරි අවස්ථා තියෙනවනේ. ඒ කියන්නේ එක එක මැච් වෙන්නේ නැති. අන්න ඒ මැචින් වලට නම් නියමම ආහාරයක්. ඒ කියන්නේ ඕන අවස්ථාවක ඕගොල්ලන්ට මේ කොලයක් බැදලා ගත්තොත් මේ ඕනම කෑමක් එක්ක මැච් වෙලා යනවා. ඒ කියන්නේ මේ පපඩම් විතරක් නෙමෙයි වෙන ඕනම අපි කියමුකෝ නිකන් ওই මිරිස් වගේ කුකුල් මාස් මාළු මිරිසට උයලා තියෙන වෙලාවක මේක බැදලා ගත්තා නම් මාර ටේස්ට් එකක් තියෙනවා. ඉතින් ඒක අත්විඳින්න ඉස්සෙල්ලා මේ ගහ හිටව ගන්න එපා. කාලා නැති අය කාලා තියන අය ගැන ඉතින් කතා කරන්න අවශ්‍ය නැහැ. ඒගොල්ලෝ ඒකේ ටේස්ට් එක දන්නවා. හොඳයි යාළුවනේ එහෙනම් බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට. ආයෙත් මේ වගේ දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එන්නම්. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්.